ආයුබෝවන් SL Train Talk YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ තවත් පටු ආමාන දුම්රිය එන්ජිමක් ගැන. ඒ තමයි Class N2 දුම්රිය එන්ජිම. අපි මුලින්ම N2 දුම්රිය එන්ජිමේ තාක්ෂණික තොරතුරු මොනවද කියලා බලමු. එන්ජින් පන්තිය N2 නිෂ්පාදිත රට ජපානය නිෂ්පාදිත සමාගම කවසාකි. ආනයනය කළ වර්ෂය 1973. බලසැපයුම් එන්ජිම GM Detroit V1671 N7163. උපරිම බලය අශ්ව බල 600. භ්‍රමණ වේගය RPM 1500. උපරිම වේගය පැයට කිලෝමීටර් 40යි. බර ටොන් 40යි. ඇක්සල් සැකැස්ම BB. බල සම්ප්‍රේෂණ පද්ධතිය ඩීසල් හයිඩ්‍රොලික්. ආනයනය කළ එන්ජින් ගණන 3යි. ධාවන අංක 730 සිට 732 දක්වා. වර්ණය නිල් පැහැ සහ කහ පැහැ තීරා. වර්ෂ 1973 දී පමණ කොස්ගම ශාලාව තුනීලෑලි කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා සිංහරාජ වනාන්තරයේ දැව ලබා ගැනීම ආරම්භ වූ අතර සිංහරාජ වනාන්තරයට ආසන්නතම දුම්රිය ස්ථානය වූ දෑල දුම්රිය ස්ථානයේ සිට සිංහරාජ වනාන්තරය දක්වා දුම්රිය මගක් ඉදි වූ අතර එමගින් රැගෙන එන දැව කර්මාන්ත ශාලාව වෙත රැගෙන යාම සඳහාද කොස්ගම දුම්රිය ස්ථානයේ සිට කොස්ගම ශාලාව තුනීලෑලි කර්මාන්ත ශාලාව දක්වාද දුම්රිය මාර්ගයක් ඉදිවිය. එම ව්‍යාපෘතිය යටතේ දැව කඳන් ප්‍රවාහනය සඳහා නව දුම්රිය එන්ජින් 3ක් ආනයනය කරන ලද අතර ඒවා N2 පන්තිය යටතේ වර්ගීකරණය කරන ලදී. නමුත් එම ව්‍යාපෘතිය ආරම්භ වී කෙටි කලක් තුළදීම සිංහරාජ වනාන්තරයේ ගස් කැපීමට එරෙහිව විවිධ පාරිසරික සංවිධාන නැගී සිටීමත් විවිධ දේශපාලනික හේතුන් මත කැලණිවැලි දුම්රිය මාර්ගය වසා දැමීම ආරම්භ වීමත් නිසා එම ව්‍යාපෘතිය සාර්ථක නොවිණි. පසුව N2 පන්තියේ දුම්රිය එන්ජින් කැලණිවැලි මාර්ගයේ පහළ කොටසේ එනම් කොළඹ සහ විස්සාවේල්ල අතර මගී ප්‍රවාහන, භාණ්ඩ ප්‍රවාහන හා ඉන්ධන ප්‍රවාහන දුම්රියන් සමග ධාවනය සඳහා යොදා ගන්නා ලදී. දැන් අපි N2 දුම්රිය එන්ජිමේ වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු. මේ දුම්රිය එන්ජිමත් ඩීසල් ද්‍රව ශක්ති බල සම්ප්‍රේෂණ පද්ධතියක් මගින් බලය සම්ප්‍රේෂණය කරන දුම්රිය එන්ජිමක් වන අතර මෙම දුම්රිය එන්ජිම පණ ගැන්වීම සඳහා බැටරි හෝ ස්ටාර්ට් මෝටර් භාවිත නොකර අධිපීඩිත වායු සිලින්ඩර දෙකක් තුළ ඇති වාතය එන්ජිමේ පිස්ටන් මතට යොමු කිරීමෙන් එන්ජිම පණ ගැන්වීම සිදු කරනු ලබනවා. මේ දුම්රිය එන්ජිමත් දෙමටකොඩ දුම්රිය ධාවනාගාරය මගින් නඩත්තු වූ දුම්රිය එන්ජිමක් වන අතර බොගි දෙකකින් පමණක් සමන්විත එකම පටු ආමාන දුම්රිය එන්ජිම වන්නේද N2 පන්තියේ දුම්රිය එන්ජිමයි. වර්ෂ 1991 දී පමණ මරදාන සිට අවිස්සාවේල්ල දක්වා වූ සම්පූර්ණ කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් ආමාන දුම්රිය මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු N2 ඇතුළු සියලුම පටු ආමාන දුම්රිය එන්ජින් වල සේවයද නිමා විය. එසේ සේවයෙන් ඉවත් කෙරුණු දුම්රිය එන්ජින් දෙමටකොඩ දුම්රිය ධාවනාගාරය තුළ ගාල් කෙරුණු අතර විවිධ අවස්ථාවලදී ඒවා ධාවනයට යොදා ගන්නා ලදී. 1991 වර්ෂයේදී මාතර කඹුරුපිටියේ පැවැත්වුණු ගම්මුදාව ප්‍රදර්ශනයක් සඳහා අංක 730 දරන N2 දුම්රිය එන්ජිම විදුලි දුම්රිය එන්ජිමක් ලෙස ප්‍රතිසංස්කරණය කෙරුණු අතර M5 වර්ගයේ දුම්රිය එන්ජිමක ට්‍රැක්ෂන් මෝටරයක් සහ අල්ස්තම් වර්ගයේ පැන්ටෝග්‍රාෆයක් ඒ සඳහා යොදාගෙන ඇත. 2002 වර්ෂයේදී ද්විත්ව ආමාන දුම්රිය මාර්ගයක් ලෙස පැවති කැලණිවැලි දුම්රිය මාර්ගය සම්පූර්ණ පුළුල් ආමාන දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමෙන් පසුව ලංකාව තුළ පටු ආමාන දුම්රිය මාර්ග නොමැතිවීම නිසා සියලුම පටු ආමාන දුම්රිය එන්ජින් දෙමටකොඩ දුම්රිය ධාවනාගාරයට සහ දුම්රිය අංගනයට පමණක් සීමා වූ අතර අංක 732 දරන N2 දුම්රිය එන්ජිම 2012 සහ 2014 වසරවලදී අනුරාධපුර සහ අම්පාර ප්‍රදේශවල පැවැත්වුණු දැයට කිල්ල ප්‍රදර්ශනවලදී ධාවනයට එක් කර ඇත. 2014 වසරේදී කඩුගන්නාවේ ජාතික දුම්රිය කෞතුකාගාරය ඉදිකිරීමෙන් පසුව අංක 732 දුම්රිය එන්ජිම
එහි ප්‍රදර්ශනය සඳහා රැගෙන යන ලද රැකගත යුතු වටිනා සම්පතක්ව තිබූ ශ්‍රී ලංකාවේ පළමු විදුලි දුම්රිය එන්ජිම වන අංක 730 දරන N1 දුම්රිය එන්ජිම රත්මලාන දුම්රිය කර්මාන්තශාලා භූමිය තුළ දිරාපත් වීමට දමා ඇත්තේ ඉතාමත් අවාසනාවන්ත ලෙසය. අද අපි කතා කළේ N2 දුම්රිය එන්ජිම ගැන. මේ එන්ජිම ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න වගේම channel එක subscribe කරන්න යන්න කියලා මතක් කරන ගමන් අදට ඔබෙන් සමුගන්නවා.